බොහෝ දෙනාගේ කතා බහට ලක් වෙලා තියෙන මාතෘකාවක් තමයි මේ සෙනසුරු මාරුව කියන්නේ. පුවත්පත්, ගුවන් විදුලියෙන්, ඒ වගේම අන්තර්ජාලයෙන්ුත් මේ හරහා නොඑක් ආකාරයේ අදහස් මෙන්ම අනාවැකි පළ වෙලා තියෙනවා. නමුත් අපි මේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණක් තියෙනවා. ඒ තමයි ග්‍රහ මාරුවක් පිළිබඳ නිවැරදි තොරතුරක් දැනගන්න. ඒ වගේම එමගින් රටට ලෝකෙට වගේ බලපෑම් කොයි ආකාරයෙන්ද බලපෑම් සිද්ධ වෙන්නේ කියලා දැනගන්න අපිට ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ ප්‍රවිහසල බුද්ධියක් තියෙන පුද්ගලයෙකු තෝරා ගන්න ඕනේ. ඉතින් මම දැන් මේ සෙනසුරු මාරුව පිළිබඳ කතා කරන්න සූදානම් වෙන්නේ එවැනි භාසල බුද්ධියක් තියෙන ජ්‍යොතිෂ වේදිකෙකු සමගයි. ඒ වගේම එතුමා අනාවැකි පළ කිරීමේ බොහෝ දක්ෂයෙක්. ඒ ගැන කතා කරනවා නම් අපිට මේ කාල වේලාව බොහොමවත් මදි. ඒ හින්දා අපි දැන් සූදානම් වෙන්නේ මේ සෙනසුරු මාරුව කොයි ආකාරයෙන්ද අපේ රටට ඒ වගේම ලෝකයේ වෙනත් අංශයන් වලට බලපාන්නේ කොහොමද කියලා. ඉතින් අපි ප්‍රථමයෙන්ම එතුමාගෙන් අහමු මේ සෙනසුරු කියන්නේ කවුද කියලා. සෙනසුරු කියන්නේ ග්‍රහලෝකය. ප්‍රමාණයෙන් ගත්තොත් බ්‍රහස්පතිට විතරක් දෙවෙනිම ග්‍රහලෝකය. ඒ වගේම තමයි සෙනසුරු කියන්නේ ගොඩක් ජනප්‍රිය ග්‍රහයෙක්. හරියට අපි බැලුවොත් ජ්‍යොතිෂය ගැන දන්න අය අතර විතරක් නෙමෙයි ජ්‍යොතිෂය නොදන්න අය අතර සෙනසුරු බොහොම ජනප්‍රියයි. ඒකට හොඳම කාරණයක් තියෙනවා කෙනෙකුට එක පිට කරදර එනවා නම් අත ගහන වැඩේ අසාර්ථක වෙනවා නම් අපිට ඇහෙනවා කියනවා මට සෙනසුරු ලබලවත් දන්නේ නැහැ කියලා. ඒ වගේම අපේ මේ යෝධ මහත්තුරුන් නිතර කියනවා සෙනසුරු ලැබුවොත් නම් ඉවරයි. සෙනසුරු ලැබුවොත් ආයි ගොඩ එීමක් නැහැ කියලා. නමුත් ඇත්තටම මේ කාරණේ වැරදි. මොකද සෙනසුරු කියන්නේ එහෙම මිනිස්යාට දුක දෙන, මිනිස්යා පීඩාවට පත් කරන, මිනිස්යා බිඳුවට වසන ග්‍රහයක් නෙමෙයි. සෙනසුරු ග්‍රහය මිනිස්යාට අනිත්‍ය අවබෝධ කරලා දෙනවා. මිනිස්යාට දරා ගැනීමේ ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව ඇති කරන ග්‍රහය තමයි සෙනසුරු ග්‍රහය කියලා කියන්නේ. ඒ වගේම එදා අතීතයේ අවුරුදු 10 ගානකට ඉස්සෙල්ලා හිටපු එරිසිවරු ජ්‍යොතිෂයේ විවිධ එරිසිවරු සෙනසුරුගේ ගති ලක්ෂණ ටික හොඳට දැනගෙන හිටියා. ඒ හින්දා තමයි සෙනසුරුගේ ස්වභාවය, සෙනසුරු ලැබුණාම කොහොමද වෙන්නේ, සෙනසුරු ග්‍රහලෝකයේ මොනවා ඉතිරණක් වෙන්නේ කියලා හරි අපූර්වට විග්‍රහ කළේ. ඒගොල්ලෝ දැන් තියෙන නවීන තාක්ෂණික උපකරණ භාවිතයෙන් කළාට වඩා හොඳ පරීක්ෂණ තමන්ගේ දියුණු කරපු චිත්ත ශක්තියෙන් කරලා සෙනසුරු ගැන හරියට හොයාගත්තු හින්දා. ඒ වගේම මෙතනදී මතක් කරන්න ඕන සෙනසුරු හඳුන්වන්න නිර්මාණය කරපු සංකේතයක් මොකක්ද කියලා. ඒ විදා අවුරුදු 10 ගණනකට ඉස්සෙල්ලා හිටපු ජ්‍යොතිෂයේ විහි කරපු එරිසිවරු සෙනසුරු හඳුන්වන්න නිර්මාණය කරපු සංකේතය තමයි ගොඩාක් වයස මිනිස්සෙක් බොහොම අමාරුවෙන් සරයටියක් ආධාරයෙන් ගමන් කරන්නේ මල්ලක් කරේ තියාගෙන බොහොම අපහසුයෙන් යන වයස් එක පුරුෂ රූපයක් තමයි මේ සෙනසුරු සංකේතවත් කරන්න යොදාගෙන තියෙන්නේ. හැබැයි මෙතනදී සෙනසුරු කියන්නේ මල්ලක් තියෙනවා අපි දන්නවා මේකේ මොකක් හරි දෙයක් තියෙනවා. මොනවා හරි දෙයක් මල්ලේ තියෙනවා කියන්නේ අපිට මොනවා හරි දෙයක් ලබා ගන්න පුළුවන් කියන එක. එහෙමනම් සෙනසුරුකින් යමක් ලැබෙන්නේ කාටද? මොන වගේ අයටද? ඒ ගැන අපි අන්තිමට කතා කරමු. නැත්නම් ඒකේ කිසිම අගයක් නැති වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන කතාවක් තියෙනවා අපායේ යතුරුයි දිව්‍ය ලෝකයේ යතුරුයි දෙකම තියෙන සෙනසුරාතේ කියලා. එහෙමනම් සෙනසුරා ගන්නවා අපායට යවන මාර්ගය මොකද්ද? දිව්‍ය ලෝකයට යවන මාර්ගය මොකද්ද කියන දෙකම. හැබැයි රජකම් වගේම මහපාර උරුම කරලා දෙන්න දක්ෂ සෙනසුරා සහයෝගය ලබා දෙන පිරිසකුත් ඉන්නවා. මෙතන වැදගත්ම කාරණය තමයි සෙනසුරුගේ සහයෝගය ලැබෙන්නේ කාටද කියන්නේ. සෙනසුරුගේ සහයෝගය යම් කෙනෙකුට ලැබෙනවා නම් ලැබෙන්නේ කාටද? සෙනසුරුගේ සහයෝගය වැඩියෙන්ම ලැබෙන්නේ අයෝග්‍ය අසාධාරණය හිංසාව ඕවා පිටු දකින්න. ඒ වැලකිලා සුචරිතයේ හැසිරෙන අයට තමයි සෙනසුරුගේ සහයෝගය ආශිර්වාද ලැබෙන්නේ. සෙනසුරු මාරුව ගැන මේ දවස්වල බොහෝ දේ අහන්න ලැබෙනවා. ඉතින් අපි මෙතුමගෙන් අහලා දැනගනිමු ඒට නිශ්චිත දවසක් තියෙනවද කොයි වගේ කාල වේලාවකද ඒ සිදු වෙන්නේ කියලා. සෙනසුරා තුලා රාශියට ගමන් කරන්නේ මේ මාසේ, ඒ කියන්නේ නොවැම්බර් 15 වෙනිදා උදේ වරුවේ උදේ 9:26ට විතර.
ඒ විදිහට තුලා රාශියට යන සෙනසුරා තුලා රාශියේ කල් ගෙවනවා 2014 නොවැම්බර් මාසේ 2 වෙනිදා වෙනකල්. ඔබතුමා කිව්වා මේ සෙනසුරු නොවැම්බර් 15 වෙනි දින තුලා රාශිය වෙත ගමන් කරනවා කියලා. ඉතින් අපිට කියන්න ඔහු ඒ ගමන් කරලා අප රටට ලෝකෙට ඒ වගේම ජනතාවට කොයි වගේ බලපෑම්ද ඇති කරන්නේ? ඇත්තටම ගොඩක් දෙනෙකුට දැනගන්න ඕන කාරණෙත් ඕක තමයි. ඉතින් තුලා රාශියට ගමන් කරන සෙනසුරා තුලා රාශියට ගමන් කරලා මොනව කරයිද? ලෝකෙට මොනව කරයිද? රටට මොනව කරයිද? මේ ජීවත් වෙන අපට සෙනසුරුගෙන් මොන වගේ බලපෑමක් එල්ල වෙයිද කියන එක තමයි මේ ගොඩක් දෙනෙකුට දැනගන්න ඕන කරලා තියෙන්නේ. මෙතෙන්දී වැදගත් දෙයක් තියෙනවා. තුලා රාශිය කියන්නේ සෙනසුරුගේ උච්ච රාශිය. ග්‍රහයෙක් උච්ච වෙනවා කියන්නේ පෘථුවියට උපරිමයෙන්ම ආසන්න වෙනවා කියන එක. ඒ වගේම ග්‍රහයෙක් නීච වෙනවා කියන්නේ ඒ ග්‍රහයා පෘථුවියට උපරිමයෙන්ම දුරස් වෙනවා කියන එක. ඔකට පොඩි උදාහරණයක් මම කියන්නම් උලන්ට හොඳ දැනගන්න පහසු වෙන්න. දැන් අප්‍රේල් 14 වෙනිදා ඉඳලා මැයි මාසේ 14 විතර වෙනකන් රවි ග්‍රහය උච්චයි. කොහොමද ඒ කාලේ තියෙන රස්නේ? උහුලන්න බෑනේ. එහෙනම් හොඳටම දැනෙනවා සූර්යයා ඒ කාල සීමාව තුළ අපේ පෘථුවියට ආසන්නයෙන් ගමන් කරනවා කියලා. අන්න ඒ වගේ දැන් සෙනසුරු ග්‍රහයක් නොවැම්බර් 15 වෙනිදා ඉඳලා අවුරුදු 2 මාස 8ක 9ක කාලයක් උච්ච බලයෙන් වැජඹෙනවා. දැන් මේ ජනතාවට අනිත්‍ය පසක් කරලා දෙන ඔරොත්තු දීමේ හැකියාව ඇති කරන ඒ වගේ දරා ගැනීමේ ශක්තිය ඇති කරන අයුක්තියට අසාධාරණයට විරුද්ධ මේ සෙනසුරා උපරිම බලයටපත් වුනහම මොන වගේ දේවල් වෙයිද? එතකොට ඇත්තටම වෙන්නේ බලවතුන් වගේ අවුරුදු ගණනාවක් වැජඹෙන ජනතාව පීඩණයටපත් කරන මතු පිටින් බොහෝම යහපත් විදිහට පෙන්නලා සුදු ඇඳුම් වලින් තමන්ගේ ජරා ජීර්ණ බව වහගෙන ඉන්න මිනිස්සුන්ට ඇත්තටම මේ කාලෙදී ගොඩක් දරුණු දඬුවම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. මහා බලවත් රාජ්‍යයන් විදිහට වැජඹෙන රටවල් තුල හිතන්න බැරි තරම් දරුණු විදිහේ ස්වභාවික විපත් ඇති වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ රටවල් තුල ඒගොල්ලන්ගේම ජනතාව මතුවලා කැරලි ගහන තත්වයන් මතුවෙනවා. දැන් මොකද මේ தත්වයට සෙනසුරා පසුබිම හැදුවේ අද ඊයේ නෙමෙයි. සෙනසුරා සිංහ රාශියෙන් කන්‍යා රාශියට පිටත් වෙන්නත් මාස 2-3කට කලින්ම ওই தත්ත්වය හැදුවා. මොකද මට මතකයි මම පැහැදිලිව ප්‍රකාශ කළා ඒ කාලේ ගල් පර්වත වගේ ඉන්න මිනිස්සු කෙසෙල් කඳන් වගේ ඇදගෙන වැටෙනවා කියලා 2009 මුල් භාගයේ. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මරන්න බෑ කියපු මැරෙන්නේ නැහැ කියපු ප්‍රභාකරන්ට වෙච්ච දේ ජනතාව දන්නවා. ගොඩාක් ඔය අනාවැකි කියන දක්ෂයි කියලා හිටපු අයත් මොකද කිව්වේ අන්තිම මොහොතේ හරි ප්‍රභාකරන් රටින් පනිනවා කිව්වා. සමහරව දැනටමත් මාරු වෙලා ඇති. එහෙමනම් අල්ලන්න පුළුවන් මිනිස්සෙක් නෙමෙයි ප්‍රභාකරන් කියන්නේ කිව්වා. හැබැයි මම ඒ මැරෙන කාල වකවානු මැරෙන විදිය ඔක්කොම හරියට පැහැදිලිව කිව්වා. අන්න ඒ කාලේ ඉඳලම තමයි සෙනසුරු තමන්ගේ ක්‍රියාදාමයට මුල පිරුවේ. එහෙම පුරලා කන්‍යා රාශියට ඇවිල්ලා තව ටිකක් සුද්ධ කළා. අවුරුදු ගණනාවක් තිස්සේ රටවල් තමන්ගේ බූදල් විදිහට පත් කරගෙන ඒකාධිපතියන් සේවජමුණු අයට මොකද උනේ? තමන්ගේ රටේම ජනතාව මතුවලා ඒ අයව බල්ල බලල් වගේ මරලා දැම්මා. දැන් දැන් නොවැම්බර් 15 ඉඳලා එන සෙනසුරු ඊටත් වඩා බලයටපත් වෙන කාලේ. එහෙමනම් එතන ඉඳලා 2014 නොවැම්බර් 2 දක්වා කාලේ ගොඩක්ම බිහිසුණී පරිස්සම් වෙන්න ඕනේ. ජනතාව පීඩණයටපත් කරගෙන ගොඩාක් බිහිසුණු අපරාධ කරගෙන නොඑක් ජාවාරම් කරන උදවිය මේ කාලය තුල පරිස්සම් වෙන්න ඕනේ. දැහැමි ජීවිත ගත කරන අය, සුචරිතයේ හැසිරෙන අයට මේ කාලය තුල ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම විශේෂයෙන් මතක් කරන්න ඕනේ 2012 ගැන අද ගොඩක් මතවාද පැතිරෙනවා. 2012 ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා. මායාවරුන්ගේ කැලෙන්ඩරේ 2012ක් නැහැ කියනවා. සමහරු කියනවා පැරණි සෙල්ලිපි වල තියෙනවා 2012 ලෝක ඉවරයි කියලා. ඉතින් මේ වගේ කතාවක් පැතිරෙන වෙලාවක දැන් මේ 2012 අයිති වෙන්නේ සෙනසුරු තුලා රාශියේ ඉන්න කාලයට තමයි. එහෙමනම් ඇත්තටම 2012 අතිවිශේෂ අවුරුද්දක්. ඒක ඇත්ත. මොකද සෙනසුරු තුලා රාශියේ ගත කරන්න පටන් අරගෙන ගත කරන පළවෙනි සම්පූර්ණ වසර තමයි 2012 කියන්නේ. එවනම් මේ කාලෙදි විශේෂ දේවල් වෙන්න ඕනේ. හැබැයි බය වෙන්න කිසිම හේතුවක් නැහැ. විශේෂ දඬුවම් දෙන්නේ ජීවිත අහිමි වෙන්නේ හැම දෙයක්ම නැති වෙන්නේ හොඳට ඉන්න අයට නෙමෙයි. සෙනසුරු දඬුවම් දෙන්නේ අයුක්තිය අසාධාරණය එක්ක ජීවත් වෙන අයට.
ස්වභාවික විපත් ඇති වෙලා නොඑක් දරුණු වසංගත රෝග පැතිරිලා ගොඩාක් දේවල් ගොඩක් දරුණු හිතා ගන්න බැරි දේවල් ඇත්තම කියනවා නේ ජාතක පොත්වල සඳහන් දේවල් අස්පනා අපිට දකින්න ලැබෙන කාලයක් නෙන්නේ. ඔබතුමා දැන් විස්තර කළේ මේ සෙනසුරු මාරුවීම ලෝකෙටම බලපාන්නේ කොහොමද කියලා. ඉතින් දැන් අපි දැනගන්න කැමති මේ සෙනසුරු මාරුවීම අප ලංකාවට පොදුවේ කොහොමද බලපාන්නේ කියලා. ඇත්තටම සෙනසුරුගේ මාරුවෙන් අපේ රටට මොකද්ද සිද්ධ වෙන්නේ මේ ගැන දැනගන්නත් ගොඩක් දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා. ඇත්තටම සෙනසුරු තුලා රාශියට ගිහිල්ලා බලවත් වුණාට පස්සේ සෙනසුරු තුලා රාශියේ ගත කරන කාලය තුල අපේ රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුල ලොකු බැබලීමක් දියුණුවක් කලෙලියක් ඇති වෙනවා. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශාල සංවර්ධනයක් ඇති වෙනවා. ලොකු වගා සංග්‍රාම ක්‍රියාවට නැං වෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන ක්ෂේත්‍රය තුල බොහෝ යහපත් වෙනස්කම් ඇති වෙනවා. අධ්‍යාපන ආයතන වැඩි වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න සුදුසු අය බවට පත් වෙන පිරිස වැඩි වෙනවා. අධ්‍යාපනයේත් ලොකු ප්‍රගතියක් ඇති වෙනවා. ඒ වගේම නැගෙනහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත් ආශ්‍රිතව දරුණු ස්වභාවික විපත් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ගම් වතුර අවදානම, නායෑම අවදානම් වගේ දේවල්. ඒ වගේම අපේ රටෙත් වසංගත රෝග පැතිරී යාමේ අවදානමකුත් ඇත්තටම තියෙනවා. ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රය තුලත් නොඑක් වෙනස්කම් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. නමුත් අපි මේ පැත්ත ගැන අනාවැකි වැඩිපුර ප්‍රකාශ කිරීමෙන් වළකින්න එක ගොඩක් වැදගත්. ඒ වගේම තමයි සමාජ විරෝධී ක්‍රියාවල යෙදෙන අය සුදු වැඳුම් ඇඳගෙන තමන්ගේ ජරා ජීර්ණ බව වහගෙන ඉන්න පුද්ගලයෝ, ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම් වල නියැලෙන පුද්ගලයෝ, ඒ වගේ අයට නම් සෙනසුරු මාරුවෙන් පස්සේ බොහෝ දරුණු ප්‍රතිවිපාක වලට අනිවාර්යයෙන්ම ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒක කිසිම සැකයක් නැහැ. 2012 වර්ෂය ගැනත් අපේ රටට කොහොමද බලපාන්නේ කියලා පොඩ්ඩක් කතා කරන්න ඕනේ. 2012 වර්ෂය ගැන ලොකු ආందోලනයක් තියෙනවා. මේක මහා විනාශයක් ඇති වෙන වර්ෂයක් කියලා. නමුත් තේරවාදී බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවට එහෙම ලොකු කරදරයක් ඇති වෙන බවක් එහෙම ඇති වෙයි කියලා හිතන්න අමාරුයි ඇත්තටම. නමුත් කොහොම වුණත් ලෝකෙටම මේක වැදගත් සෙනසුරුගේ මාරුව. ඒ හින්දා ජනතාවට අනිත්‍ය අවබෝධ කරලා දෙන, දුක දරා ගැනීම හුරු කරන, ඔරොත්තු දීමේ ශක්තිය ඇති කරන සෙනසුරු උපරිම බලයටපත් වෙච්චි මේ කාලය තුල කොහොමත් මිනිස්සු පරිස්සම් වෙන්න ඕනේ. සෙනසුරු අකමැති දේවල් වලින් වළකින්න ඕනේ. ඒ වගේම තමයි තව කාරණයක් කියන්න ඕනේ. සෙනසුරුගෙන් කාන්තාවන්ට සහයෝගය ටිකක් වැඩි. මොකද සෙනසුරු කියන්නේ වයසක ග්‍රහයෙක් නේ. ඉතින් වයසක අය අපි දන්නවා මිනිවිරියන්ට දූවරුන්ට කොහොමත් ආදරේ. ඒ හින්දා සෙනසුරුගෙන් කාන්තාවන්ට විශේෂ සහයෝගයකුත් තියෙනවා. සෙනසුරු මාරුව අපේ රටට ලෝකෙට බලපාන්නේ ඔන්න ඔය විදිහටයි. ඉතින් අපිට තවත් දැනගන්න විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ සෙනසුරු මාරුව තම තමන්ගේ ලග්නෙට කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියලා. ඉතින් අපි මේ ගැන තොරතුරු විමසා බලන්න බලාපොරොත්තු වෙනවා ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශමාන්‍ය ආචාර්ය සංජීව කුලපල බණ්ඩාර මැතිතුමා සමග. ඉතින් මේ වගේ සෙනසුරු මාරු වීම පිළිබඳ ඊට අගනා තොරතුරු රසක් අපට ගෙන ආව එතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්.